ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වැඩක් පටන් ගන්න තියෙන ධෛර්යය නැතිකම. සමහරුන්ට වැඩක් පටන් ගන්න ශක්තිය නැහැ, සමහරුන්ට වැඩක් කරගෙන යන්න ශක්තිය නැහැ. වැඩක් පටන් අරන් දවස් කීපයක් ගිහිල්ලා සමහරු නවත්තනවා. දවස් 4ක් 5ක් සතියක් උපරිම කරනවා වැඩි නවත්තනවා. සමහරුන්ට ඉලක්ක හදාගෙන අවසන් වෙනකන් ඒ ඉලක්කේ තමන්ගේ අරමුණේ ඉන්න බෑ. මොකද්ද මේකට හේතුව? ඇයි මේ මිනිස්සුන්ට තමන්ගේ අරමුණේ ඉන්න බැරි? මේකට මම හිතුවා නූතන මනෝවිද්‍යාව සහ බෞද්ධ මනෝවිද්‍යාවේ තියෙන ක්‍රමශිල්ප එකතු කරගෙන කොහොමද එක දිගට තමන්ගේ අරමුණක හිත තියාගෙන ඉලක්කයකට යන්න කියන එක ගැන කතා කරමු. එහෙනම් අලුත් අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක විදිහට අපි මේ ගැන කතා කරමු. හොඳයි, දවස් 365ක් ගෙවිලා ගිහිල්ලා ආයමත් අලුතෙන් අපි සංකේතාත්මකව දවස් 365ක් ආරම්භ කරන්න තමයි යන්නේ. ඉතින් මෙහෙම ආරම්භ කරන්න යද්දී අපි සාමාන්‍යයෙන් ඉලක්ක ගොඩනගා ගන්නවා. අපේ ජීවිතේ අරමුණු හදා ගන්නවා. මේ අවුරුද්දේ මම මේ ටික කරනවා, මේ අවුරුද්දේ මම මේ ටික කරනවා, මේ අවුරුද්දේ මෙහෙම තැනක ඉන්නවා කියලා අපිට අලුතෙන් බලාපොරොත්තු ලැබෙනවා. සාමාන්‍යයෙන් මම හැම අවුරුද්දකම මුලදී වීඩියෝ එකක් අරන් එනවා. මේ සැරේ මම හිතුවා කරුණු ගොඩාක් කියන්නේ නැතුව මීට කලින් අවුරුදුවල මම කරුණු ගොඩක් වීඩියෝස් වල කියලා තියෙනවා. මේ පාර එක ප්‍රධාන ප්‍රබල කරුණකට අවධානය යොමු කරන්න මට හිතුණා. මොකද මේ කාරණාව පුළුවන් පුද්ගලෙක්ට, මේ කාරණාව මේ ගුණාංගය දියුණු කරගන්න මනුස්සයෙක්ට පුළුවන්. ඒක ශක්ති ප්‍රභවයක් විදියට තමන්ගේ ඕනම ජීවිත ඉලක්කයකට පාවිච්චි කරන්න. ඒ නිසා තමයි මම කල්පනා කරේ මේ දේ ගැන සම්පූර්ණයෙන් අවුරුද්ද මුල මේ වීඩියෝ එක කතා කරනවා කියලා. සුපුරුදු පරිදි මම කියන්න කැමතියි වීඩියෝ එක බලනවා නම් කොලයක්, පෑනක්, පොතක් ලෑස්ති කරගන්න. මොකද එහෙම නැත්නම් ඔයාලා මේ වීඩියෝ එක බලලා ඔයාලට මේ කරුණු අමතක වෙනවා දවස් කීපයක් යද්දී. පුළුවන් නම් මේ channel එක වෙනුවෙන් වෙනම පොතක් තියාගන්න. මං කියලා දෙන හැමදේම මේ පොත්වල සටහන් කරගන්න එක එක වීඩියෝ එකේ කියලා දෙන දේවල්. ඒවට ආය ආය පෙරලලා බලන්න පුළුවන්, අධ්‍යයනය කරන්න පුළුවන් ෂෝට් නෝට් එකක් විදිහට. ඒ විදිහට තමයි හරියටම ජීවිතේට දෙයක් අපි ඇප්ලයි කරගන්න, යොදා ගන්න. එහෙම නැත්නම් අපි මේ දේවල් පරිභෝජනය, කන්සියුම් කරනවා විතරයි මේ වීඩියෝස්. කිසිම දෙයක් ජීවිතේට ගන්නෙ නැහැ. අපි වීඩියෝ බලන කෙනුත් කරන්නේ ජොලියක්, පොඩි විනෝදයක් ගන්න එක විතරයි. ඒඳ ඒ තැනට යන්න එපා. මේවා නෝට් කරගෙන, ලියාගෙන හරියට ජීවිතයට ආදේශ කරගන්න. අද කතා කරන්න යන දේ තමයි වීරිය නැත්තම් උත්සාහය කියන එක. මේක grit effort කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේ grit effort, වීරිය උත්සාහය තියෙන පුද්ගලෙක්ට ඕනම තැනකට ජීවිතේ තමන්ගේ ඉලක්කයකට ළඟා වෙන්න පුළුවන්. ජීවිතේ ඕන පැත්තක් සාර්ථක කරගන්නත් පුළුවන්. ඒක ලෞකික වේවා, ආධ්‍යාත්මික වේවා, ඕන පැත්තක සාර්ථකත්වයට යන්නත් මේක උදව් වෙනවා. මේ සම්බන්ධ කතා කරනකොට අත අරින්නම් බැරි දර්ශනයක් තමයි බෞද්ධ දර්ශනය. මේක ඇතුළේ මේ වීරිය කියන කාරණාව, මේ උත්සාහය කියන කාරණාව සෑහෙන තැනක සඳහන් වෙලා තියෙනවා. මම තව ටිකකින් කියන්නම් ඒ සඳහන් වෙලා තියෙන තැන් වලින් පොඩි කොටසක්. ඔයාලට තේරෙයි එතකොට මේ වීරිය කියන කාරණාව කොයි තරම් වැදගත්ද කියන එක. මම සාමාන්‍යයෙන් අනුගමනය කරන පිළිවෙත් වලින් වැඩිම පිළිවෙත් ප්‍රමාණයක් තියෙන්නේ බෞද්ධ දර්ශනය ඇතුලේ. විනය හදාගන්න, ශක්තිය හදාගන්න සෑහෙන ටූල්ස් ප්‍රමාණයක් මේ බෞද්ධ දර්ශනය ඇතුලේ අපිට දීලා තියෙනවා. එතකොට මේ වැඩක් පටන් ගැනීම, කරගෙන යාම සහ අවසානය දක්වා කරගෙන යනවා කියන එක බෞද්ධ දර්ශනයේ තියෙන විදිහ තමයි ආරම්භ ධාතු, නික්කම ධාතු සහ පරක්කම ධාතු කියන එක. මේ ගැන මම දිගටම වීඩියෝ එකේ හොඳට විස්තර කරලා දෙනවා. ඊට කලින් මම ඔයාලට පෙන්නලා දෙන්න කැමතියි මේ බෞද්ධ දර්ශනය ඇතුළත කොයිතරම් තැනක වීරිය කියන වචනය සඳහන් වෙලා තියෙනවද කියන එක. උදාහරණ ගත්ත එක සංකල්පයක් තමයි සතර සම්පදාන වීරිය කියන එක. ඒ කියන්නේ මේ කුසල අකුසල යටපත් කිරීමේ සහ ප්‍රබල කරගන්නකොට ඇති කරගන්න ඕන වීරිය පිළිබඳ දේශනාවක්. ඊළඟට දස පාරමිතාවල පස්වෙනි පාරමිතාව විදිහට තියෙනෙත් විරිය පාරමිතා කියන එක. ඊළඟට සතර ඉර්ධිපාද කියන එක ගත්තත් ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන එකෙත් මේ විරිය කියන එක අඩංගු වෙනවා. ඊළඟට පංච බල කියන එකෙත් සද්දා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන එකෙත් වීරිය කියන කොටස අඩංගු වෙනවා. අවසාන වශයෙන් කියන්නම් සප්ත බොජ්ජංග කියන කරුණු හතෙත් වීරිය කියන්නේ එක කරුණක් විදිහට අඩංගු වෙනවා. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මනස මූලිකව ගොඩනගාගත්ත දහමක් ඇතුලේ, දර්ශනයක් ඇතුලේ කොයිතරම් මේ වීරිය කියන එක සඳහන් වෙනවද. මේ මං කිව්වේ ටිකක් විතරයි, තව ගොඩක් තැන්වල මේ වීරිය කියන සංකල්පය සඳහන් වෙනවා. මේ ටික කියන්න හේතුව මනසක් කියන එකේ වීරිය නැත්තම් අදිෂ්ඨානීය දෙයක් කරගෙන යෑමේ හැකියාව, උත්සාහය කියන එක හරිම ප්‍රබල දෙයක්. ඒක නූතන මනෝවිද්‍යාව ගත්තත්, බෞද්ධ මනෝවිද්‍යාව ගත්තත්, කොතන වුණත් මනස කියන ඒකකේ අත්‍යවශ්‍ය ගුණාංගයක් තමයි වීරිය කියන එක. අපි මුලින්ම කතා කරමු ආරම්භ ධාතු කියන එක, නැත්තම් වැඩක් ආරම්භ කිරීමට අවශ්‍ය ශක්තිය. ගොඩක් අයට මේ වැඩක් ආරම්භ කරගන්න බෑ කියන එකට හේතුව තමයි සමහරු වැඩක් පටන් ගද්දී ඒක ගැන හොයලා තීරණය කරනවා මේ වැඩේ සෑහෙන අමාරුයි, මේක දැනටමත් ගොඩක් අය කරනවා, මට මේක කරන්න ගියොත් ප්‍රශ්නයක් වෙයි කියලා හිතනවා.
ඒකල වැඩේ නවත්තනවා. ඒ වගේම අනික් මිනිස්සු කියන දේවල් අහලා ඔයාට මේක කරන්න බෑ, ඔයා මේකට සුදුසු නෑ, මේ වගේ දේවල් අහලත් සමහරු වැඩේ පටන් ගන්නකොටම නවත්තලා දානවා, නැත්තම් පටන් ගන්නෙම නෑ, අධෛර්යමත් වෙනවා. සමහරු Tamanට අත්දැකීම් නෑ කියලා හිතලා වැඩක් පටන් ගන්න නැතුව ඉන්නවා. එයාලා හිතනවා වැඩේ පටන් ගන්න නම් අත්දැකීම් අත්‍යවශ්‍යයි කියලා. අත්දැකීම් ලැබෙනකන් ඉන්නවා වැඩක් පටන් ගන්න. ඒ වගේම සමහරු ඒ වැඩේ පටන් ගන්නෙ නෑ. මොකද එයාලා ඒ වැඩේට සූදානම් වෙනවා. ඒ කියන්නේ ඒක හරි පර්ෆෙක්ට් විදිහට, සර්ව සම්පූර්ණ විදිහට කෙරෙනකම්ම, සර්ව සම්පූර්ණ විදිහට සැලසුම් කරනකම්ම එයාලා වැඩේ පටන් ගන්න නෑ. එහෙම සැලසුම් කරලම වැඩේ පටන් ගන්නවා කියලා තමයි එයාලා මනසේ හදාගෙන ඉන්නේ. ඉතින් මේ ඇවිල්ලා වැඩක් පටන් ගන්න නැතුව ඉන්න හේතු කීපයක්. සමහරට ඔයාලට තව හේතු ඇති. එහෙම තියෙනවා නම් සඳහන් කරන්න, අපි ඒව ගැනත් කතා කරමු. ඊළඟට ප්‍රධාන සංකල්පයක් තමයි මේක හැමතැනදීම එන දෙයක්. ඒ තමයි distractions. එහෙම නැත්නම් අවධානය බිඳීම. මේක මේ අද කාලේ සමාජයේ මූලිකම කරුණක්. ඕනම වැඩක් කරන්න ගියොත් ටික දවසක් ටික වෙලාවක් කරගෙන යද්දී අවධානය බිඳෙනවා මේ වර්තමාන යුගයේ තාක්ෂණය සහ අනවශ්‍ය සම්බන්ධතා නිසා. මේ සම්බන්ධතා සහ තාක්ෂණය ගැන මම සම්පූර්ණ වීඩියෝවක් මීට කලින් කරලා තියෙනවා. හොඳට ඇතුළට ගිහලා වැදගත් වීඩියෝවක් ඒක බලන්න බැරි වුණා ඉන්නවා නම් දැනුම තුල අතරමං වුණ මිනිස්සු කියන වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. සාමාන්‍ය මේකට නූතනයේ විවහාරය, නූතන මනෝවිද්‍යාත්මක විවහාරය කියනවා ඇනාලිසිස් පැරාලිසිස් කියලා. ඒ කියන්නේ වැඩක් පටන් ගන්න කලින් පුළුවන් තරම් සමහරු ඇනලයිස් කරනවා. පුළුවන් තරම් හොයලා බලනවා. දේවල් විශ්ලේෂණය කරනවා. Google එකේ හොයනවා, AI tools වල හොයලා අන්තිමට වැඩේ කරන්නේ නැහැ, හොයනවා විතරයි. ඒ කියන්නේ කොච්චර යාලා ඇනලයිස් කරනවද කියනවනම් අන්තිමට යාලා පැරලයිස් වෙනවා. කිසිම දෙයක් කරගන්න බැරි තත්යකට පත් වෙනවා. මොකද මනස ගොඩාක් මහන්සි වෙලා ඇනලයිස් කරලම එයාලට වැඩේ කරගන්න ශක්තියක් නැහැ. ඒ වගේම ඔයාලා වැඩක් පටන් ගන්න යනවා නම් අපි හිතමු බිස්නස් එකක් වෙන්න පුළුවන්, අධ්‍යාපනික කෝස් එකක් තෝරනවා වෙන්න පුළුවන්. ඔයාගේ තැනකට ඔයාට අවශ්‍ය තැනට මේක ආදේශ කරගන්න. ගොඩාක් ඔප්ෂන්ස් තියාගත්තාම එකක්වත් කරන්න බෑ. ඔයා හිතන්නකෝ ඔයාට තියෙන තෝරගන්න දේවල් 10ක්. ඔය 10ටම ඔයාලා අවධානය යොමු කර ඉද්දී ඔයාගේ මානසික ශක්තිය, ඒ කොග්නිටිව් එනර්ජි රිසර්ව් එක ඔළුවේ වැය වෙනවා. ශක්තිය වැය වෙනවා එක එක දේවල් තෝරම ඉන්න. අන්තිමට ඔප්ෂන්ස් වල දේවල් බලබල ඉන්නවා මිසක් ඔයාලා වැඩේ කරන්නේ නැහැ. එතකොට මෙතනදී කරන්න ඕනේ පුළුවන් තරම් ඔප්ෂන්ස් අඩු කරගන්න. ඔප්ෂන්ස් එකකට දෙකකට හෝ මැක්සිමම් 3කට සීමා කරගෙන ඒ 3න් හොඳම එකකට යන්න. ඒ 2කින් හොඳම එකකට යන්න. ඒව නැත්තම් ගොඩාක් දේවල් තියාගත්තොත් එකකටවත් ඔයාට යන්න අමාරුයි. ඊළඟ දේ තමයි මම අර කිව්වා වගේ සමහරු පර්ෆෙක්ට් වෙනකන් ඉන්නවා. සර්ව සම්පූර්ණ වෙනකන් නැත්තම් පරිසරයේ සර්ව සම්පූර්ණ වෙනකන්. එයාගේ වැඩේට හරියන විදියට හැම සාධකයේම පරිසරයේ හැදෙනකන් ඉන්නවා. නැත්තම් තමන් හරියට මේ වැඩේට සර්ව සම්පූර්ණ විදියට හැදෙනකන් ඉන්නවා. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ perfectionism කියලා. පරිපූර්ණ වෙලා තමයි වැඩේ පටන් ගන්න කියන සංකල්පය. එහෙම අයට කවදාවත් වැඩක් පටන් ගන්න බෑ. මොකද පරිපූර්ණ දෙයක් ඔයාට කවදාවත් එකවර එළියට දාන්න බෑ. හරිම දුර්ලභ සිද්ධියක් ඒක. ඒක වෙන්නේ නැති තරම්. මොකද ඕනම වෙලාවක ඔයා ක්‍රියේට් කරාම දෙයක් නිර්මාණය කරාම ඒක ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්, අදහසක් වෙන්න පුළුවන්. අපි ඒක එළියට දාලා ඊට පස්සේ තමයි ඒකේ අඩුපාඩු හද ඒක පර්ෆෙක්ට් කරන්නේ. දැන් මේ වීඩියෝ එක උනත් එහෙමයි. ඉස්සල්ලාම වීඩියෝ එකේ කන්සෙප්ට් එක මම අරගෙන ඒක ලියනවා කොලේක. ඊට පස්සේ තමයි මම ඒකට අදහස් එකතු කරනවා, අදහස් අයින් කරනවා, බැලන්ස් කරන හැමදේම කරලා වීඩියෝ එක එළියට එන්නේ එහෙම. නැතුව සර්ව සම්පූර්ණ වීඩියෝ එකක් මම හදලා දානවා කියලා හිටියොත් ඒක වෙන්නේ නැහැ. මොකද මේ දැනුම කියන එකේ හොයන එකේ කෙලවරක් නැහැ. සර්ව සම්පූර්ණත්වය කියන එකට කෙලවරක් නැහැ. ඉතින් කවදාවත් ඒක එළියට දාන්න වෙන්නේ නැහැ. මොනවද මේකට විසඳුම්? මේකට තියෙන විසඳුම් තමයි මම කලිනුත් වීඩියෝ එකක පරණ කියලා දීලා තිනවා KISS method කියලා එක. KISS කියන්නේ keep it simple stupid. වැඩිදුරක් ගැන ඉගෙන ගන්න ඕන වීඩියෝ එක බලන්න. නමුත් දැනට මම කියන්නම් පටන් ගන්න ඕනම වැඩක් ඉතාම සරලව කරන්න. අනවශ්‍ය ලෙස සංකීර්ණ කරගන්න එපා. keep it simple stupid. නිකන් මෝඩ චූටි විදිහට වැඩක් පටන් ගන්න. එතකොට ඔයාලට ඒක පටන් ගන්න ලේසි. අනවශ්‍ය විදිහට ඔළුවේ සංකීර්ණ කරගත්තාම ඔයාට ඒ වැඩේ කරන්න බැරි විදිහට තමයි පේන්නේ. ඒක තමයි මනසේ විදිහ. මේක වරදින්න හෝ හරියන්න හරි මං කරනවා කියලා හිතන් කරන්නේ පළවෙනි දේ කරනවා. මොකද්ද? ඔයා පළවෙනි බිස්නස් එක නම් පටන් ගන්න එක පටන් ගන්න. චූටියට පටන් ගන්න. ඔයා ලොකු ටී-ෂර්ට් බිස්නස් එකක් පටන් ගන්නවා නම් ටී-ෂර්ට්ස් 20කින් පටන් ගන්න. මහා ලොකු පළවෙනියටම ඔළුවට දාගන්න එපා අතිශය විශාල ව්‍යාපාරයක් ගැන. එහෙම තමයි වැඩ පටන් ගන්න ඔළුව හදාගන්න. වැඩේ කරගෙන යද්දී ඔයාලට තේරෙනවා අපි සාමාන්‍ය ව්‍යවහාරය කියනවා වගේ කියන තරම් යකා කළු නෑ කියන එක ඔයාලට තේරෙන්න පටන් ගයි වැඩේ කරගෙන යනකොට. ඔයාලට මතකද මම මීට කලින් මෙන්න මේ දේ කියලා තියෙනවා. An ounce of action is worth than a ton of knowledge. An ounce of action is worth than a ton of knowledge. මොකද්ද මේ කියන්නේ? ounce එක ප්‍රමාණයක ක්‍රියාව වටිනවා ටොන් ගානක දැනුමට වඩා. ඔයාලා ටොන් ගානක දැනුම ඔළුවේ තියාගත්තට වැඩක් නැහැ. ඔයාගේ ක්‍රියාත්මක කරන්න නැත්තම්. අන්න ඒ දේ හොඳට හිතේ තියාගන්න. ඒ වගේම මම ආයෙත් කියනවා මේ වීඩියෝ එක බලපු නැති අනිවාර්යෙන් බලන්න.
ඉතාම වැදගත් සංකල්ප දාලා මම හදපු වීඩියෝ එකක් වැඩි වැඩියෙන් සමාජගත වෙන්න ඕන වීඩියෝ එකක්. ඒ හින්දා අනිවාර්යයෙන් මේක බලන්න. දැන් අපි කතා කරමු දෙවනි දේ නික්කම ධාතු කියන එක. ඒ කියන්නේ පටන්ගත් වැඩ කරගෙන යන්නේ කොහොමද? මෙතනදි කියන දේ තමයි වැඩ පටන් ගත්තට පස්සේ අපි ඒක කරගෙන යනකොට මුලින් තිබිච්ච අර විනෝදය අලුත් වැඩක තිබිච්ච නිකන් ආස වෙන ගතිය අලුත් ගතිය අපි කියනවා නවල්ටි කියලා. මේ අලුත් නැවුම් ගතිය වැඩේ නැති වෙනවා. ඒ නිසා අපිට අර මුලින් ආපු ගැම්ම, ධෛර්යය, වීරිය ඒක නැති වෙනවා වැඩක් කරගෙන යනකොට. ඒ නිසා මේ නැවත නැවත වීරිය කරන එක අපහසුයි කියලා සඳහන් වෙනවා. මෙහෙම වෙන්නේ ඇයි? එක හේතුවක් කියන්න බෑ. හේතු කීපයක් තියෙනවා. මේක මම විස්තර කරන්නම් මගේ සංකල්පයකින්. මම ඒක මෙහෙම ඔයාලට විස්තර කරන්නම්. හිතන්න පොළව දිගේ බෝලයක් රෝල් වෙලා යනවා. දැන් භෞතික විද්‍යාවට අනුව සාමාන්‍යයෙන් මේ මතු පිට මේ පෘෂ්ඨයේ මුකුත් ඝර්ෂණයක් නැහැ කියන්නකෝ. ඒ කියන්නේ හරිම සුමුදුයි කිසිම බාධකයක් නැහැ. එතකොට බෝලෙත් කිසිම ඝර්ෂණයක් නැති හරිම සොෆ්ට් හරිම සුමුදු කිසිම පළුද්දක්වත් නැති සර්ව සම්පූර්ණ බෝලයක්. දැන් මේ සර්ව සම්පූර්ණ බෝලය මේ සර්ව සම්පූර්ණ සිනිදු මතු පිට ඒවා තල්ලු කරොත් කිසිම බාහිර හුළඟක්වත් බලවේගයක් එන්නේ නැත්නම් මේ බෝලය අනන්තය දක්වා රෝල් වෙලා යනවා. ඒ කියන්නේ කිසිම විදිහකින් මේ බෝලය නවතින්නේ නැහැ. මොකද නවතින්න කිසිම බාහිර බාධකයක් ශක්තියක් නැහැ. දැන් මේ උදාහරණෙම ගන්න වගේ මනසට. මනස කියන එකට අරමුණක් දාගත්තාම වෙන කිසිම අරමුණක් ඒක ගැටෙන්නේ නැත්තම් කිසිම විදිහක ඝර්ෂණයක් කිසිම විදිහක ඒ අරමුණට බාධා වෙන දෙයක් එන්නේ නැත්තම් ඒ අරමුණ සදාකාලිකවම පවතී. නමුත් ඇත්ත ලෝකයේ ස්වභාවය අර වගේ සුමුදු මතු පිටකුත් ලෝකේ නැහැ. සුමුදු බෝලයකුත් ලෝකේ නැහැ. ඒ වගේ බාධා ඇති නොවන සිතුවිලි මනසට එන්නේත් නැහැ. හැම වෙලේම සිතුවිලි වලට බාධා එනවා. අපි අද හිතා ගන්න දේ වෙන සිතුවිලි ඇවිල්ලා ඒකේ හැප්පිලා ඒ ප්‍රධාන සිතුවිල්ලේ ගමන වේගය අඩාල කරනවා. අවසානයේදී සිතුවිල්ල මැරිලා යනවා. ඔක තමයි ප්‍රධාන විදිහටම. ඔයාලට තියරි එක පැහැදිලි කරොත් ওই නිසා තමයි සිතුවිල්ලක් නවතින්නේ. එතකොට මේකට ප්‍රධාන දෙයක් තමයි distractions. ආරම්භ ධාතු එකේ වගේම නික්කම ධාතු කියන කොටසෙත් මේ අවධානයේ බිඳීම නැත්නම් මනස අපිරිසිදු වීම නිසා ඔයාගේ අරමුණ ක්‍රමක්‍රමයෙන් අඩු වීගෙන දුර්වල වෙලා ශක්තිය අඩු වෙනවා ඒ සිතුවිල්ලේ. ඒ නිසා හැම වෙලේම මනස පිරිසිදුව තියාගන්න එකෙන් අපේ අර ආරම්භක සිතුවිල්ලේ ශක්තිය වැඩි කාලයක් අපිට තියාගන්න පුළුවන්. ඒකට ඔයාලා අනවශ්‍ය අවධානය යෙදෙන apps ෆෝන් එකේ තියෙනවා නම් අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා සීමා කරන්න ඕනේ. අනවශ්‍ය චර්යා තියෙනවා නම් ඒවා සීමා කරන්න ඕනේ. අනවශ්‍ය මිත්‍ර ඇසුරක් තියෙනවා නම් ඒවා අයින් කරන්න ඕනේ. ඒ වගේම නිතර ඔයාට අරමුණ මතක් කරලා දෙන යාළුවෝ කොට්ටාශයක් ඉන්නවා නම් දිනපතා වාට ජර්නල් එකක වගේ මේ අරමුණ නැවත නැවත ලියන්න පුළුවන් නම් ඒ අරමුණ වෙනුවෙන් හැමදාම චූටි හරි වැඩක් කරන්න පුළුවන් නම් ඒ අරමුණ වැඩි කාලයක් තියාගන්න දිග කාලයක් තියාගන්න වට පුළුවන් වෙනවා. ඒ නිසා නික්කම ධාතු නැත්තම් මේ වැඩි කාලයක් අරමුණ පවත්වා ගැනීම පටන් ගත්ත වැඩි දිගටම කරගෙන යනවා කියන කාරණාවේදී ඔන්න ඔය ටික ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට යමු අපි අරමුණක් අවසාන ඉලක්කය ඉෂ්ට වෙනකම් පවත්වාගෙන යාම. පටන් ගත් ඉලක්කය කරගෙන ගියත් ඉලක්කය ඉවර වෙනකම්ම ඉලක්කය ඔයා ළඟා කරගන්න කම්ම කරන එක සමහරුන්ට අපහසුයි. ඒකත් අපි කතා කරන්න ඕනේ. මෙතනදී මම ධර්මදේශනාවක අහපු ලස්සන උදාහරණයක් අපි කියන ඇනලොජි එකක් තියෙනවා. ඒ තමයි ගඟක් ගැන. ගඟක් ගලාගෙන යනවා. ඔය ගඟ මොන බාධකාවක් මොන දේ වුණත් ඔය ගඟ ගලලමනේ නවතින්නේ මුහුදට. කිසිම විදිහකින් ගඟ නවතින්නේ නැහැ. ඒ ගඟට යන්න ඕනේ අවසානයට ඩෙස්ටිනේෂන් එකට ළඟා වෙලාම තමයි නවතින්නේ. සමහර තැන්වලදී ගඟේ සැඩ පහරෙන් ගඟ සැඩ වෙලා සමහර බාධක කඩාගෙන යනවා. පස් කඳු වෙන්න පුළුවන්, ගල් වෙන්න පුළුවන්, තල්ලු කරගෙන සැඩ පහරෙන් කඩාගෙන යනවා ගඟ සමහර තැන්වලදී. සමහර තැන්වල ගඟ ගිහිල්ලා හිර වෙනවා. සමහර තැන්වල ලොකු බාධක වලවල් ආවොත් ඒ ගඟට එතනින් එහාට යන්න බෑ. එතකොට ඒ ගඟ කරන්නේ වතුර ඇවිල්ලා පිරෙනකන් ඉඳලා පිරුණට පස්සේ බාධකයට එහා පැත්තෙන් පාරක් හරි බාධකයට උඩින් හරි ගලන්න පටන් ගන්න. සමහර තැන්වල බාධක හම්බුනාම ගඟ ඒ බාධකයට එහා පැත්තෙන් පාරක් හදාගෙන යන්න උත්සාහ කරනවා. එහෙම හරි ගඟ ගලනවා. මේ ප්‍රධාන ගුණාංග 3 ගඟක සාමාන්‍යයෙන් තියෙනවා. මේ 3 මේ ක්‍රියාවලින් 3 අපිටත් අපේ ජීවිතයට ආදේශ කරගන්න පුළුවන්. සමහර තැන්වල ජීවිතේ අපිට සිද්ධ වෙනවා වීරියක් දාලා ලොකු එෆර්ට් එකක් ලොකු බලයක් දාලා දේවල් කඩාගෙන යන්න. සාමාන්‍යයෙන් මේක මේ සයිකොලොජි ඇතුලේ කියන මැසිව් ඇක්ෂන් එකක් කියලා. ඉතා විශාල ක්‍රියාවලියක් දාලා සමහර බාධක කඩාගෙන යන්න ඕනේ. සමහර තැන් තියෙනවා අර ගඟ වතුර පිරෙනකන් හිටියා වගේ සමහර තැන්වල අපි හිර වෙනවා. අපිට අවශ්‍ය කුසලතා හැදෙනකන් අපේ ශක්තිය හැදෙනකන් අපිට එතනින් එහාට යන්න බෑ. ඒ තැන්වලදී අනේ මට මෙතනින් එහාට යන්න බෑ කියලා කඩම් වැටෙන්නේ නැතුව නැවතිලා තමන්ව පුරව ගන්න. මම කලින් වීඩියෝ එකකත් කියලා දුන්නා මේ තමා විශාල වීම කියන සංකල්පය.
තමන් ඒ ගඟේ වතුර පිරුණා වගේ තමන්ගේ දේවල් අප්ඩේට් කරගෙන අප්ග්‍රේඩ් කරගෙන වැඩි දියුණු කරගෙන ඒ තැනින් එහාට පාරක් හදාගෙන යන්න. සමහර තැන්වල ජීවිතේ එනවා බාධක. ඒ බාධකවලදී ඒ බාධකේ හරහාම යන්න එපා. වෙන පාරක් හොයාගෙන වාය යන්න උත්සාහ කරන්න. මේ කියපු කරුණු තුන ඔය මොන මට්ටමේ හිටියත් වගේ ආයතනයකට වෙන්න පුළුවන්, පුද්ගලික ජීවිතයට වෙන්න පුළුවන්. ඕනම ප්‍රශ්නයකදී මේ කරුණු තුන, මේ අවස්ථා තුන පාවිච්චි කරලා ඔයාට ආදේශ කරලා බලන්න. මේ වෙලාවේ මම මොකද්ද කරන්න ඕනේ? මේ වෙලාවේ හොඳම ක්‍රමය මොකද්ද කියන එක. එතකොට තව මොනවද අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන් විසඳුම්. එකක් තමයි මේ ඕන දෙයකට ඇඩැප්ට් වෙනවා කියන එක. ඕන දෙයකට හුරු වෙන්න උත්සාහ කරන්න. එතකොට ජීවිතේ සමහර කාලයක් තිස්සේ දේවල් කරන් යද්දි එපා වෙන්න පුළුවන්. සමහර අලුත් ක්‍රම වලට ඒ දේ කරන්න ඕන වෙන්න පුළුවන්. ඒ තැන්වලදී අලුත් ක්‍රම වලට ඇඩැප්ට් වෙන්න, හුරු වෙන්න හැකියාව වට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පරණ ක්‍රමත් එක්කම හැප්පිලා ඔයා දුර්වල වෙලා යනවා. තව දෙයක් තමයි දැන් දීර්ඝ කාලයක් ඔයා දෙයක් කරගෙන යනකොට long term goals නිසා, දීර්ඝ කාලීන ඉලක්ක නිසා වාට සමහරට එපා වෙන්න පුළුවන් ඒ ඉලක්කය. එහෙම වුණොත් ඒ දීර්ඝ කාලීන ඉලක්කේ short term goals වලට කඩාගෙන ඒව achieve කරන්න උත්සාහ කරන්න. මාස 3න් 3ට 2න් 2ට ඒ වගේ පොඩි කොටස් වලට කඩලා ඒක ළඟා කරගන්න උත්සාහ කරන්න. එතකොට අර එපා වෙන ගතිය අඩු කරලා තව ආසාවෙන් ඉලක්ක වලට යන්න වාට පුළුවන් වෙනවා. long term goal එකක් plan කරනවා කියන කොටසේදී වාට කලින් කොටස් වල පාවිච්චි කරපු දේවල්ම මේකෙත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මේකෙදී හොඳ සිස්ටම් එකක් වාට තියෙන්න ඕනේ. ඔයා වැටුණත් දැන් මෙහෙම හිතන්නකෝ, මුලින් ඔයා මහන්සිලා ඔයා ව්‍යාපාරයක් හදනවා. නැත්නම් මොකක් හරි ක්‍රමයක් හදනවා. ඊළඟට ව්‍යාපාරය තැනකට දියුණු වුණාම ව්‍යාපාරය විසින් ඔයා වැදගෙන යනවා. ඒක තමයි සිස්ටම් එකක් කියන්නේ. ඔයාට වැඩ කරන්නම වෙනවා ව්‍යාපාරය පවත්වා ගන්න. අන්න ඒ වගේ සිස්ටම් එකක් හදන්න ඕනේ ඔයාව නිතරම රන් වෙන්න. ඔයාට මේකට හොඳ යාළුවෝ ටිකක්, හොඳ ගෲප් එකක්, හොඳ ටීම් එකක් හදාගත්තොත් ඔයාට මේ දේ ලේසියෙන්ම කරන්න පුළුවන්. ඊළඟට ප්‍රධානම කාරණාව ආයමත් distractions කියන එක. අවධානයේ බිඳීම. මේක આવොත් නැවතත් ඔයාගේ ගෝල් එක ආපස්සට යනවා. එහෙනම් distractions අයින් කරලා focus එක, අවධානය තබා ගැනීම කියන එක ඊටාම විශේෂ කුසලතාවයක්. අත්‍යවශ්‍යම දෙයක් අද කාලේ ජීවත් වෙද්දී. ඔයාලා දකින්නදී ආරම්භ ධාතු, නික්කම, පරක්කම මේ තුනේදීම distractions කියන එක පොදු කාරණාවක්. ඒ කියන්නේ මනසේ අවධානය බෙදීම කියන එක, මනසේ අවධානය විසිරීම කියන එක ප්‍රධාන කාරණාවක්. ඒ නිසා ඔයාලට පුළුවන් නම් දවසකට පොඩි වෙලාවක් හරි භාවනා කරන්න, සිහිය එක තැනක තියාගන්න අභ්‍යාස කරන්න මම මේවා කලින් කියලා දීලා තියෙනවා. පර්සනලි මගේ ළඟට කෝචින් හෝ ඒ පර්සනල් ඩෙවලොප්මන්ට් වලට එන අයටත් මම කියලා දෙන දෙයක් තමයි මේ සිහිය තබා ගැනීමේ අභ්‍යාස. ඒ තරමට මේක අපි කරන හැම දෙයකම මේ කෝ එකේ මොන දේ කරත් අපේ දවස තුල එක චූටි විනාඩි 5ක් හරි 10ක් හරි වැය කරන්න ඕනේ අවධානය යොමු කරන ක්‍රමයකට. අපේට අගයන් නැති වුණාට බටහිර භාවනාව කියන එක දැන් හිස මුදුනින් පිළි අරගෙන රිසර්ච් කරලා පුදුම උනන්දුවකින් කරන දෙයක්. ඒ නිසා අපේ අයට අගයක් නැහැ ඒක උදේ හවස අහලම. ඒ නිසා මනස මෝහත්ව තියාගන්න පුළුවන් හොඳම උපකරණයක් තමයි භාවනාව කියන්නේ. සිහිය භාවනාවෙන් දියුණු කරන්න අනිවාර්යෙන් ඔයාලට ඒක වැදගත් වෙනවා ජීවිතය ඉස්සරහට යද්දී. ඉතින් ওই ටික තමයි මට කතා කරන්න ඕනේ උනේ ඔයාලට අද දවසේ. හොඳට ඔළුවේ තියාගන්න මේ ආරම්භ ධාතු, නික්කම ධාතු සහ පරක්කම ධාතු වැඩක් ආරම්භ කිරීම, පවත්වාගෙන යාම සහ ඉලක්කය කොහොම හරි ඉෂ්ට කරගෙන ඉවර වෙනකම් මේ වැඩේ පවත්වාගෙන ඒ ධෛර්ය ශක්තිය පවත්වාගෙන යාම කියන එක ඒක අකාලික සත්‍යයක්. ඒ කියන්නේ තුන් කාලෙම අතීතය, වර්තමානය, අනාගතය කියන කොතනදී වුණත් මේ දේශනාව, මේ කරුණු කාරණා වැදගත් වෙනවා. ඒවා කවදාවත් අවුට්ඩේටඩ් වෙන්නේ නැහැ. කවදාවත් වටිනාකම නැති වෙන්නේ නැති කරුණු කාරණා. ඉතින් අදත් එහෙනම් අපි ගොඩක් දේවල් කතා කරා. මට ඕනනේ අලුත් අවුරුද්ද වලට මේ එක කරුණ ගොඩකට වඩා මේ එක ප්‍රධාන කරුණ ඔයාලගේ ඔලුවට දෙන්න තමයි මේ අවුරුද්දේ මට ඕන උනේ. ඉතින් අපි ඉස්සරහට වැඩසටහන් කරමු. මගෙත් අලුත් අවුරුද්දට සැලසුම් තියෙන විශේෂයෙන් ඔයාලා දන්නවා නියුරෝමයින්ඩ් මම කරගෙන යන ආයතනය, මගේ සේවා සපයන ආයතනය හරහා ගොඩක් සේවාවන් ලබන අවුරුද්දේ එළියට දාන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම අපේ වෙබ්සයිට් එක ලබන අවුරුද්දේ එළියට එනවා. ඒක ඔයාලට කියන්න හේතුව ඉතින් ඔයාලා එදා ඉඳන් මගෙත් එක්ක ඉන්නවා. ඔයාලා channel එකට සෑහෙන සහයෝගයක් දෙනවා. ඒ වගේම මගේ පණිවිඩය පතුරවන්නත්, සමාජයේ යහපත් තැනකට ගේන්න ඔයාලත් සෑහෙන්න මහන්සි වෙනවා. ඒ නිසා තමයි මේ දේවල් ඔයාලා එක්කත් බෙදාගන්නේ. ඉතින් මොකද හිතන්නේ ඔයාලා මේ channel එකකින් දේවල් ඉගෙන ගත්තද? ඔයාලගේ ජීවිතය සාර්ථක කරගත්තද? මොනවද ඉගෙන ගත්ත දේවල්? පල්ලෙන් කැමති නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්න සහ පුළුවන් තරම් වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද මටත් අවශ්‍ය පුළුවන් තරම් සමාජයට මේක සමාජගත කිරීම සහ මිනිස්සු මේ අරමුණට එකතු කරගන්න එක. එහෙනම් මම ඔයාලට සුබ නවවසරක් කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඇයි? හේතුව තමයි සුබ නවවසරක් කියලා මම ප්‍රාර්ථනා කරාට ඒක සුබ හෝ අසුබ දෙකම වෙන්න පුළුවන්. ඉතින් මම මෙහෙම ප්‍රාර්ථනාවක් කරනවා. මේ නවවසර ඔබට සුබ දේවලුත් ලැබෙයි, අසුබ දේවලුත් ලැබෙයි. ඒ මොන දේ ලැබුණත්, ඒ හැම දෙයක්ම
එක වගේ දරාගෙන ඉස්සරහට යන්න අවශ්‍ය ශක්තිය ඔයාලට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ඉදිරි වැඩ කටයුතු වලින් හමු වෙමු. ජය වේවා.